ඔන්න බලන්න යාළුවනේ අපි කුරුල්ල පන්නන්නේ මෙන්න මෙහෙම තමයි ගිරව් වෙලවන්නේ වෙලේ. වෙලට වෙලා ඉන්න වෙලාවක් නැහැ වැට යන්න ඕනේ. කුඹුර ඉහලා තියෙන දැන් ගිරව් වෙනවා මම. මේ වගේ පොඩි කොයිල් කෑල්ලක් ගෙනල්ලා කොයිල් ස්ටෑන්ඩ් එකක් වෙන තරම් එනවා. මේක පතින් පොඩක් පැත්තකින් තියමුකෝ. කොහේ හරි තැනක හොඳට ගහලා තංගවලා ගිනි කූරක් ගහ ගන්න එක තමයි වැඩේ. හුලන් සැර වැඩි. කොයිල් එක පත්තු කරනවා. කොයිල් එක පත්තු කරලා මේක සාමාන්‍යයෙන් මේ කොයිල් කෑල්ල මම ගත්තේ මම දැන් චුටි වෙලාවක් දැන් උදේ පාන්දර ඉඳලා පොඩි වෙලාවක් වෙලේ ඉන්නවා. ඊරව පන්නලා යන්නේ යන වෙලාවේ තමයි දැන් මේ පත්තු කරලා යන්නේ. මේක සාමාන්‍යයෙන් පැයක් විනාඩි 45ක් විතර වගේ යනකොට පුපුරනවා. මම දැන් ඇවිල්ලා ආපු ගාම එකක් දැම්මා. දැන් ළඟපාත ඉන්න ගිරව් මොනරු ඔක්කොම ඈතට ගිහින් ඉන්නේ. ඊට පස්සේ මොනම පත්තු කරලා ඉවරලා රතිඤ්ඤා කරලා මෙන්න මෙහෙම මේකට ගෑවෙන්න තියෙනවා. යටින්ම තියෙනවා ගෑවෙන්න. මුළු කොයිල් කෑල්ලම පත් වුණාට පස්සේ තමයි මේ ආකාරයෙන් මම තියලා තියෙනවා. ඕක දැන් ඇවිල්ලා තව ටිකක් වෙලා යද්දි විනාඩි පැයක් විතර යනවා. විනාඩි 45ක පැයක් විතර කොයිල් කෑල්ලක් තියෙන. මේක පිපිරනවා. ඒතකොට ඉතින් මේ ළඟපාත කවුරු තිරිනවද සත්තු යනවා ඈතට. චුට්ටි වෙලාවක් හරි ඉතින් කුඹුර රැකෙනවා. මම ඉතින් ආයෙ වැට්ටකින් එන්නේ හවස තමයි. 4:00 පස්සේ ඇවිල්ලා ආයෙ චුට්ටක් කුරුල්ල පන්නනවා. ඒක රැක ගන්නත් හැබැයි කොහොම හරි. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. වීඩියෝ එක හොඳයි නම් බලන්න ෂෙයා කරන්න හැමෝටම.